විශ්වයට අයිති දෙයක් අපි ළඟ තියාගන්න තියෙනවා නම් ඒක කොච්චරනම් වාසනාවක්ද. ඉතින් මෙන්න මේ මෙතියොරයිට් කියන්නේ ඇත්තටම පෘථිවියේදී සාමාන්‍යයෙන් හමු වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ මේ මෙතියොරයිට් මේවා එන්නේ අභ්‍යවකාශයේ ඉඳලා. ඉතින් අභ්‍යවකාශයේ එහෙම නැත්නම් ඈත විශ්වයේ තියෙන කොහොමද පෘථිවියට එන්නේ? මේක තමයි වඩා රසවත්ම දේ. ඒ තමයි පොඩි අය ලොකු අය කවුරුත් බලන්න කැමති ඉන්නේ උල්කාපාත. එහෙම නැත්නම් මේ විශ්වයේ ඈත තියෙන ග්‍රාහක කොටස් වායුගෝලයට ඇවිල්ලා දැවිලා යද්දි තමයි මේ උල්කාපාත විදියට අපිට පේන්නේ. ඉතින් මේ බොහොමයක් වායුගෝලෙදි දැවිලා අවසන් වෙලා යනවා. හැබැයි ඉතා කුඩා ප්‍රමාණයේ ඒවා මෙහෙම දැවිලා ගියාට විශාල ප්‍රමාණයේ වයි කොටස් දැවිලා අවසන් වෙන්නේ නැතුව පෘථිවියට ලැබෙනවා. අන්න ඒව තමයි මේ මෙතියොරයිට් විදියට හඳුන්වන්නේ. ඉතින් මෙතියොරයිට් විවිධ සංයෝග වලින් තියෙනවා. විවිධ වටිනාකම් වලින් තියෙනවා. ඉතින් ලෝකයේ මේ මෙතියොරයිට් සම්බන්ධව හොයන බොහෝ දෙනා මේ පිළිබඳව උනන්දුවක් දක්වන අය කැමති ආභරණ විදියට හදන්න. එහෙම නැත්නම් මේ මෙතියොරයිට් ළඟ තියාගන්න. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලට සීමිත අවස්ථාවක් තියෙනවා මේ මෙතියොරයිට් වලින් හදපු ආභරණයක් පළමින්න විදියට හදා ගන්න පුළුවන් අවස්ථාව ලංකාවේදී තියෙනවා. හැබැයි මේ අවස්ථාව තියෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයකට විතරයි. මොකද අපිට මේක ඊටා විශාල ප්‍රමාණ වලින් මිලදී ගන්න හෝ ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඔයාලටත් මේ මෙතියොරයිට් ගැන හොයන්න අවශ්‍ය නම් ඔයාලට අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න පුළුවන්. අන්තර්ජාලයේ සර්ච් කරලා බලන්න පුළුවන් ඇත්තටම මේ මෙතියොරයිට් කියන්නේ මොනවාද කියලා. ඉතින් අපෙන් ලබා ගන්න මේ මෙතියොරයිට් වලට ඔයාලට පුළුවන් ලැබ් එකකට දාලා අපිට සර්ටිෆිකට් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තම වඩාත් නිවැරදි සත්‍ය වූ මෙතියොරයිට් තමයි ඔයාලට අපෙන් ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඉතින් අපි ආභරණ පළඳිනවනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාට පස්සේ විවිධ මැණික් වර්ගවල ආභරණ පළඳිනවා. ඉතින් ඒ විවිධ මැණික් වර්ගවල ආභරණ පළඳුවට පස්සේ අපිට ලැබෙන දේවල් අපේ යම් විශ්වාසයන් තියෙනවා. අන්න ඒ වගේ මේ මෙතියොරයිට් වල ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රතිලාභ අපිට ලැබෙනවා කියලා බොහෝ දෙනා අතර විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ගැන තවත් අන්තර්ජාලයේ සොයා ගන්න පුළුවන් දත්ත ඕනෑ තරම් තියෙනවා. ඉතින් මේ මෙතියොරයිට් වලින් හදපු රින් එකක් එහෙම නැත්නම් පෙන්ඩන්ට් එකක් ඔයාලට හදා ගන්න අවශ්‍ය නම් එහෙම නැත්නම් මේ වගේ හදාගෙන තව කෙනෙකුට ආදරය කරන කෙනෙකුට දෙන්න අවශ්‍ය නම් අපිට මැසේජ් එකක් දාන්න.